අයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඔන්න ඉතින් මං අදත් ආවා ආදරණීය ඔයාලව බලන්න. නිකන් නෙමෙයි ඉතින් ඔයාලා thumbnail එකේදී දැක්කා වගේ අමුතු සුකුරුත්තන් ගොඩාක් අරගෙන තමයි ආවේ. ඉතින් මං ආරාධනා කරනවා මම චූටි වීඩියෝ එකක් තමයි ඉතින් අරන් ආවේ. බලන්නකෝ ඔයාගේ කිචන් එක හැඩ කරගන්න ඒත් එක්කම ඔයාට පාවිච්චි කරන්න සෞඛ්‍ය ආරක්ෂිත පුදුම තරම් ලස්සන සුකුරුත්තන් ගොඩාක් තියෙනවා. මට කියන්න ඕනි ඔයාලට මේ සුකුරුත්තන් කඩේකට ගිහිල්ලා ගන්නත් නෑ සමහර දේවල්. ඉතින් පුදුම තරම් ලස්සන ලී නිමාවන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මගේ ෆෝන් නම්බර් එක තියෙනවා වීඩියෝ එක පුරාවට. ඔයාලට පුළුවන් මට කතා කරලා එහෙම නැත්නම් WhatsApp message එකක් දාලා ඔයා ආස සුකුරුත්තමක් ඔයාගෙම කරගන්න. ඉතින් ඔන්න බලන්නකෝ කටින් බෝඩ් එතකොට ප්ලැටර්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩාක් මම ගෙනාවා. විවිධ හැඩතල. ඉතින් බලන්නකෝ ඔයා ආස දේකුත් මේ අතර තියෙනවද කියලා. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනි ඉස්සර දවසක් කර දවසක් ඔයාලව හම්බෙන්න ආව මට දැන් එහෙම එන්න වෙලාව ටිකක් මදි. හේතුව ඉතින් ආදරණීය ඔයාලම තමයි. මං ඉතින් මේ ලස්සන සුකුරුත්තන් අරන් එන්න පටන් ගත්තට පස්සේ දවසකට එන ඕඩර්ස් ප්‍රමාණයත් එක්ක මට ඇත්තටම වීඩියෝ කරගන්න තරම්වත් වෙලාව නැහැ. ඉතින් ඒ නිසා තමයි අදත් සතියකටත් වඩා වැඩි කාලයක් පහු වුණේ. කොහොමත් ඉතින් මං ඔයාලට වැදගත් වෙන මගේ සුපුරුදු වීඩියෝ සතියකට සැරයක් අරන් එනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් එක්කම ආදරණීය ඔයාලට සෞඛ්‍ය ආරක්ෂිත ලස්සන සුකුරුත්තන් ඔයාලා මේ මගේ කිචන් එකේ දකින දේවල් ඔයාගෙම කරගන්න ඔන්න පුළුවන්. ලස්සන ප්ලැටර්ස්, කටින් බෝඩ්, එතකොට කිරිබත් අච්චු, ලුණු කටු, හැඳි වර්ග, පිඟන්, කෝප්ප, කරිදීසි, ලස්සන බෝල් මේ ඕන දෙයක් ඔයාලා හිතනවටත් වඩා ගොඩාක් අඩු මුදලකට ගන්න පුළුවන්. මට සමහර අය කෝල් කරලා කියනවා ඔයාගේ ගණන් සාධාරණ වැඩි කියලා. ඉතින් මට කියන්න ඕනි සොබාදහමේ දායාද නිසා තමයි ඉතින් ඔයාලා හිතන්නේවත් නැති තරම් සාධාරණ මුදලකට මට දේවල් දෙන්න පුළුවන් උනේ. ඔන්න ඉතින් දැක්කනේ ලස්සන ට්‍රේ තියෙනවා. පළඟාන්, කරිදීසි මේ හැම දෙයක්ම. ඔන්න ඉතින් ඔයාලගේ ගෙදරට අමුත්තෝ එනකොට හරිම ආඩම්බරයෙන් සංග්‍රහ කරන්න ඕනි වෙන දේවලුත් මේ අතර තියෙනවා. ඒත් එක්කම මට කියන්න ඕනි ලස්සන දේවල් අරගෙන අමුත්තෝ වෙනුවෙන් පරිස්සම් කරන පුරුද්ද නම් තියාගන්න එපා. මං කලින් වීඩියෝ වලදීත් ඔයාලට කිව්වනේ. අමුත්තෝ සතුටු කරන්න කලින් ගෙදර ඉන්න හැමෝම ගොඩාක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ඔන්න මාර්තු මාසේ දාපු වීඩියෝ වලට විතරක් views ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ගියා. ඉතින් ඒ අතරින් දහස් ගණන් දෙනා මගේ මේ ලී කිරිබත් අච්චුව මිලට ගත්තා. හැමෝටම ගොඩක් ස්තුතියි කියනවත් එක්කම කියන්න ඕනි මේක පාවිච්චි කරන්න ඉස්සරින් ඔයාලා වතුර බේසමකට දාලා හොඳට පිරිසිදු කරලා ගන්න. ඔන්න ඉතින් ආයෙත් ළඟදි දවසක ලස්සන සුකුරුත්තන් වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන පොරොන්දුවෙන් අදට මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.